සර් කියනවා නෑ ඔයාට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. එතකොට දැන් අර මම දැන් මොකද කරන්නේ හිත හදාගන්න මේක මගේ කරුම වෙන්න ඇති කියලා. ඉතින් ඔන්න ඕක තමයි. එතකොට මේ සූත්‍ර වලට මතක තිබ්බොත් වැඩේ කොට දාගන්න පුළුවන් කිසි අවුලක් වෙන්නේ නැහැ. හරි. ඔකත් එක්ක මේ මට පොඩි මතක් වෙච්ච කතාවක් තියෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් අර ගුරුවරු කියන දේ අහන්න එච්චර කැමැත්තක් නැහැනේ. සමහර ළමයි ඉන්නවා ඉතින් කියන දේ අහගෙන ඒ ගුරුවරයා යන විදිහටම ගියොත් සෑහෙන දුර යනවා. එතකොට සමහර ළමයි ඉන්නවා ගුරුවරයා කිව්වට වැඩිය ගණන් ගන්න නැහැ නිකන් ඩෝන්ට් කෙයා සීන් එකේ ඉන්නවා. එතකොට මම ඔයාලට කියන්නම් ගුරුවරයෙක් කියන දේ අහන්න ඕනේ පළවෙනි හේතුව තමයි ගුරුවරයා කියන මිනිස්සයාට ඔයාට වඩා මේ ලෝකේ අත්දැකීම් තියෙනවා. ඒ නිසා තමයි ඔයාට හැදෙන්න තමයි ගුරුවරයෙක් මොන හරි දෙයක් කියන්නේ. එතකොට මගේ ජීවිතේ මට වෙච්ච අත්දැකීමක් කියන්න හොඳම කතාවක් මේක. මම A level කරා 2011 පළවෙනි පාරට රිසර්ච් මදි දෙවෙනි සැරේ කරා දෙවෙනි සැරේ ආයෙ ඉතින් උපරිම කරන්න බලන් බොක්කෙන් ආයෙ කරන්න ඊට වඩා ඉතින් බෑ මට උපරිම කරා. සමහර දවස් තියෙනවා පැය 12යි 13යි පාඩම් කරන වෙලාව අනිත් වෙලාවල් ඔක්කොම ඇරලා. එතකොට මහන්සි වෙලා උපරිම මහන්සි වෙලා කරා. ඊට පස්සේ දැන් රිසර්ච් එනකොට B2C1ක් මට තිබ්බේ. B2C1කට අනුරාධපුර දිස්ත්‍රික් රෑන්ක් එක මට තිබ්බා 41. ඔය 2012. එතකොට මම රිසර්ච් කියන්න ගියා. ගුරුවරු හැමෝටම රිසල්ට්ස් කියනවනේ. එතකොට මගේ කෙමිස්ට්‍රි ගුරුවරයා තමයි කේසරි විතානගේ කියලා කියන්නේ. ඔයාලා සමහර විට අහලා ඇති. දැන් නම් සර් ක්ලාස් නැවැත්තුවා මේ ගිය අවුරුද්දේ. දැන් ටිකක් වයසයි. ඒ වුණාට I think පට්ට ගුරුවරයෙක්. අදටත් මාර විදිහට ගරු කරන ගුරුවරයෙක්. කේසරි සර් රිසල්ට් කියන්න යනකොට සර් කියපු කතාව තමයි පුතා ඔයා අනිවාර්යෙන් තුන්වෙනි පාර කරන්න. ඉංජිනේරින් තේරිලා හිටියේ මං ඒ වෙනකොට. මොකද අනුරාධපුරෙන් ළමයි 50ක් විතර ගත්තා. 41 මගේ රෑන්ක් එක. මං තේරිලා හිටියේ. ඉතින් මට ආයෙ ඕනේ නැහැ වගේ නිකන් එහෙම හිටියා. සර්ට රිසල්ට්ස් කියන්න යනකොට සර් කිව්වේ ආයෙ අනිවාර්යෙන් කරපන් කියලා. ඒතර මම කිව්වා සර් ආයෙ නම් බෑ මම මහන්සි වුණා උපරිම කියලා. සර් කියනවා නෑ ඔයාට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. මේ අනිවාර්යෙන් මහන්සි වෙලා කරන්න කියලා. සර්ට සමහරලාට මාව මතක තියෙන්නේ නැති. මොකද මම ওই ක්ලාස් එකේ ඉන්නකොට ටිකක් ඉස්සරහ හිටියේ සහ සර්ගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඒ නිසා යම් මතකයක් සර්ට තියෙන්නේ නැති. සහ සර් සමහර විට මාව දකින්න ඇති තුන්වෙනි සැරේ කරොත් මීට වඩා රිසල්ට් එකක් මං ගන්නවා කියලා. එතකොට මට වෙච්ච එකම අවුල තමයි මං තර්ඩ් ෂයි කරන්නේ නැතුව සෙකන්ඩ් ෂයි එකෙන් කැම්පස් තේරුණා ඉංජිනේරින් තේරුණා. හැබැයි මං තේරුණේ අග්නි දිගට. බැරි වෙලා හරි මම කියන්නේ මම සර් කියන දේ අහලා තුන්වෙනි පාර කරා නම් ඔයා නිකන් හිතන්නකෝ දෙවෙනි සැරේ B2C1ක් ගත්තා. තුන්වෙනි සැරේ කරා නම් බොහෝ දුරට ඒ තුනක් ගන්න ඉඩ තිබ්බා. සමහරවිට A2යි B1ක් වෙන්න තිබ්බා. එහෙමත් නැත්නම් A1යි B2ක් හරියනවනේ. එහෙම වුණා නම් මගේ කැම්පස් එකත් එක්ක වෙනස් වෙනවා. එතකොට මගේ කැම්පස් එක වෙනස් වුණා නම් උදාහරණයක් විදිහට මොරටුවට හරි පේරාදෙණියට හරි වෙනස් වුණා නම් මගේ ජීවිතේ මීට වඩා පට්ට විදිහට වෙනස් වෙනවා. එතකොට ඇවිල්ලා ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් තමයි ඔය ගුරුවරයා කියපු කතාව. එතකොට අදටත් මම දුක් වෙනවා ඇත්තටම තර්ඩ් ෂයි නොකරපු එක ගැන. ඒ නිසා තමයි මම ළමයින්ට කියන්නේ උපරිම මහන්සිලා වැඩ කරන්න. මහන්සිලා වැඩ කරන්න. ඒ වගේම ගුරුවරයෙක් මොන හරි දෙයක් වාට කියනවනේ. පුතේ මෙන්න මෙහෙම කරපන් මේක කරපන් කියලා. ඒක කියන්නේ එයා දන්නවා ඔයා මෙහෙම කරොත් සමහරවිට සෑහෙන දුරකට යන්න පුළුවන් කියලා. මට අර වෙලාවේ මං කියපු දේ ඇහුවේ නැති නිසා මගේ ජීවිතේ සෑහෙන වෙනස් වුණා. එතකොට දැන් මම දැන් මොකද කරන්නේ හිත හදාගන්න මේක මගේ කරුම වෙන්න ඇති කියලා. ඉතින් ඔන්න ඕක තමයි ගොඩක් එවුන් කරන්නේ අන්තිමේට වැඩේ කෙලවුණාට පස්සේ. හැබැයි අර වෙලාවේ කියපු දේ ඇහුවනම් සමහරවිට ජීවිතේ මීට වඩා හොඳ වෙන්න ඉඩ තිබ්බා.